දළදා හාමුදුරුවන් වන්දනාමාන කරගන්න ශ්‍රද්ධාවෙන් එන පිරිස වැඩි. ඒ අය අතර සුළු පිරිසක් ඉන්නවා මේ වගේ පරිසරයට හානියක් වෙන දේවල් කරන අය. ඒ වගේම මේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් ලෝක උරුම නගරයක්. අපි මේ ඉන්නේ උල්පැන්ගේ. මේ ලෝක උරුමයට වටිනාකම් දෙන තැනක්. ඒ නිසා මේවා අපි ආරක්ෂා කරගත යුතුයි. විශේෂයෙන්ම පුරාවිද්‍යා නීතියක් තියෙනවා. ඒ වගේම අපිට සදාචාරයක් තියෙනවා මේ පරිසරය සුන්දරව පවත්වා ගන්නට. ඒ නිසාම මේ වෙලාවේදී අපිත් එක්ක ඉන්නවා මධ්‍යම පළාත භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂතුමන් විරාජ් බාලසූරිය මහත්මයා. විරාජ් බාලසූරිය මහත්මයා මේ වගේ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධව සදාචාරය සහ නීතිය දෙකක්ම තියෙනවනේ නේද? අනිවාර්යයෙන්. සිහිපත් කරමු මෙහි වටිනාකම් එක්කම. ඇත්තම දැන් මම විශේෂයෙන්ම ඉල්ලන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඔබ ඇවිදගෙන යන හැම වීදියක්ම නිර්මාණය වෙලා තියෙන්නේ විමල ධර්මසූරිය රජුරුවන්ගේ කාල පරිච්ඡේදයේ ඉඳලා. ඔබට සිහිල දෙන මේ අලංකාර නුවර වැව කිරිමුහුද නිර්මාණය වෙලා තියෙන්නේ දේවේන්ද්‍ර මූලාචාර්ය කියන ඉංජිනේරුවරයා. තිඟොල් වෙල්යාය කියන මඩ ගොහරුවක මඩ අයින් කළා තමයි මේ අලංකාර වැව නිර්මාණය කළේ. ඒ වැව සහ ඒ වැව ආසන්නයේ තියෙන මේ උල්පැන්නිය මේක වැවටත් කලින් හදපු එකක්. 1806 අවුරුද්දේදී ශ්‍රී වික්‍රම රායසිංහ රජතුමාගේ බිසෝවරුන්ට ස්නානය කිරීම සඳහා හදපු ලංකාවේ තියෙන වර්තමානයේ කිව්වොත් එහෙම ඔබගේ තියෙනවානේ මේ නානකාමර. ඒ වගේ නානකාමරයක් මේ දෙමහල් ගොඩනැගිල්ල නෙමෙයි තිබුණේ. තනි මහල්ලේ ගොඩනැගිල්ල. ඒතර මේ තියෙන ස්ථානයේ තියෙන මේ පොකුණ උල්පැන්දියේ. ඒ කියන්නේ උල්පත් ජලය තිබුණු ස්ථානය. ඉතින් දැන් ඔබ දළදා හාමුදුරුවෝ වඳින්නේ මේ ලෝකේ ස්වභාවිකත්වය පිළිබඳව ලොකුම පණිවිඩය දුන්නේ බුදුහාමුදුරුවෝ. අනන්ත කරුණාව මෛත්‍රිය සහ මිනිසුන්ගේ සමානාත්මතාවය මේ පිළිබඳව ලෝකේ කතා කරපු පළවෙනි මහා දාර්ශනිකයා, මහා පරිසරවේදියා. උන්වහන්සේගේ වාම ශ්‍රී දළදා හාමුදුරුවෝ විතරමයි බෞද්ධ ලෝකයේ ධාතු ගර්භයකින් තොරව දෙනෙතින් දැකලා මම බුදුන් වැන්දා කියලා, මට බුදුන් මුණ ගැහුණා කියලා, මම බුදුහාමුදුරුවෝ දුටුවා කියලා සතුටු වෙන්නට අවස්ථාව තියෙන ස්ථානය. එහෙම එකක් ලෝකෙම තියෙන්නේ මහානුවර දළදා මාලිගයේ වාම ශ්‍රී දළදා හාමුදුරුවෝ විතරයි. ඉතින් රැස් කමින් ආවාය දවස් 2-3ක් නිදි වර්ජිතව මේ වීදි දිගේ ඉඳලා උන් බොහොම අමාරුවෙන් දළදා හාමුදුරුවෝ වඳින්න එනවා. එයාට ගොඩක් පිං. එයාට ජීවිතේ පුරා ලැබෙන ලොකුම පුණ්‍ය කර්මය. එයාගෙන් බහුතරයක් ඉන්නේ හොඳ දේවල් කරන අය. අනිවාර්යෙන්ම. නමුත් මේ තියෙන පසුබිම, මේ ඔබ දකින රූ රටා, මේ දර්ශන, මේ ඔබ පසුබිමෙන් දකින දේ අපි වගේම කවුරු හරි ආව කෙනෙක් විසින් ඉතිරි කරලා ගිය දේවල්. ඉතින් දළදා හාමුදුරුවෝ වඳින්න පුතන්න එන ඔබ සදහැසිතෙන් මේ වෙලා මේ ස්ථානෙට එනවනම් මේ උරුමයට හානි කරන එක මම හිතනවා ඒතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි එහෙම උරුමයට හානි කරනවා නම් ඒ අය නිරීක්ෂණය වුණොත්, ඒ අය අත්අඩංගුවටපත් වුණොත් පුරාවිද්‍යා ආඥා පනත අනුව අපිට නීතිමය කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි නීතිමය කටයුත්තට කලින් මෙතෙන් දෙන සදහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ අපි ඉන්නේ ලෝකයේ තියෙන ජීවමාන ලෝකුරුම නගරේ. ජීවමාන ලෝකුරුම නගර බොහොම ටිකයි තියෙන්නේ. දැන් ලංකාවේ තියෙන මේ ජීවමාන ලෝකුරුම නගරය ඒ ලෝකුරුමයක් වීමේ ලයිස්තුවෙන් ඉවත් වීමේ අවදානම තියෙන නගරයක්. ඒකට හේතුව තමයි මේ ලෝකුරුම නගරය ඇතුලේ ලෝකුරුම ස්මාරක තියෙනවා 484ක්. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අපි ලියාපදිංචි කරලා ලද ස්මාරක 167ක් තියෙනවා. දැන් මේවා ජීවත් වෙන අය මේවා ආරක්ෂා කරන්න තියෙන මැලිකම සහ විවිධ අනවසර කටයුතු හේතුවෙන් ලෝකුරුමය ලයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් තියෙනවා. ඒ අවදානම තිබියදී තමයි අපි මේවා ආරක්ෂා කරන්න විශාල වෙහෙසක් වෙන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ආයාචනා කරනවා. ඔබ එන්න දළදා හාමුදුරුවෝ දකින්න. ඔබේ ජීවිත කාලේ නැවත එවන අවස්ථාවක් ඒවි කියලා විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඒ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගන්න නම් මේ උරුමය ආරක්ෂා කරන්න. දැන් මේ උල්පැන්ගේ බිසෝවරුන් ස්නානය කරපු ජලය, උල්දිය මේ මත පාවෙන ප්ලාස්ටික් පොලිතීන් කවුද
අතහැරියේ. අපිට මේ දකින්න තිබෙනවා මේ ඒ අස්සටත් පොලිතින් දාලා ගිහිල්ලා අර ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් කෝප්ප මෙය නම් අපේ සැදැහැවතුන් අතර ඉන්න ඇතමුන්ගේ ක්‍රියාකාරකම් අපිට ලොකු කනගාටුවක් තියෙනවා. විශේෂයෙන්ම නිලධාරියෙක් විදියට මම ඔවුන්ට අවවාදයක් කරනවා. ඔබ මේ ලෝකුරුම නගරයේ සැරිසරද්දි කරුණා කරලා මේ ලෝකුරුම ස්මාරකවලට හානි වෙන කිසිවක් කරන්න එපා. ඒක මේ ස්ථානය පිරිසිදුව තබා ගන්න. මොකද හේතුව මේ ලෝකුරුමේ අපි ආරක්ෂා කරන්නේ ඔබ වගේම ඔබට දාව ඇති වෙන ඊළඟ පරම්පරාව වෙන. එහෙම නැත්නම් අපි නිහඬව හිටියොත් අපේ ලෝකුරුමය අපෙන් වියකිලා ගිලිහිලා යාවි. අද වෙන විට මුළු ලෝකෙම එක දවසකට වැඩියෙන්ම නරඹන ස්ථානය තමයි මේ ශ්‍රී දළදා වහන්සේ වැඩ වාසය කරන දළදා මාලිගාව. ඊට ඉස්සෙල්ලා තිබුණේ ටජ් මහල්. හැබැයි දැන් මුළු ලෝකේ ඉන්න සියලු දෙනා වැඩිම සංචාරක ආකර්ෂණය තියෙන්නේ දළදා හාමුදුරුවෝ වැඩ විසෙන මේ දළදා මාලිගාව. ඒ නිසා මේක අපි රකින්න ඕනේ. මේ කේදාන්තය හෙට දවසේ ඔබ කරන්න එපා කියන අවවාදය මේ වෙලාවේ අපි ඉතාම ආදරේ, ඉතාම ගෞරවයෙන්, ඉතාම සැදැහැසිතින් ඔබට කරනවා. ඔව්. මධ්‍යම පළාත භාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමා විරාජ් බාලසූරිය මහත්මයා මේ සඳහන් කරන්නේ සැබවින්ම රාජ්‍ය නිලධාරිවරයෙක් විදිහට මේ තිබෙන පුරාවිද්‍යා නගරයේ මේ ලෝකෝරුම නගරයේ වස්තුන් පිළිබඳව තියෙන හැඟීමෙන්මයි. ඒ නිසා මේ බලන්න මෙහෙම කළොත් එහෙම නේද? පැමිණෙන ඔබ ලක්ෂ ගණනක් අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හිටියම ඇති මේ වගේ පරිසරයක් නිර්මාණය වෙන්නට. මේවා තව ටිකකින් පිරිසිදු කරයි. මේවා පිරිසිදු කරන්න බොහෝ පිරිස් එනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. මේවා පිළිවෙලක් කරන කට්ටිය එනවා. නමුත් මේ අද හවසට මේවා පිරිසිදු කරාට ආය හෙට උදේ වෙනකොට ආයෙත් මේ වගේ පරිසරයක් නිර්මාණය වෙනවා නම් එය ලෝක උරුම නගරයට හානියක්. මෙතෙන්ට පැමිණෙන වැඩි දෙනෙක් ශ්‍රද්ධාවෙන් පරිසරය ආරක්ෂා කරමින් දළදා හාමුදුරන් වැඳ පුදා ගැනීමේ චේතනාවෙන් පැමිණෙනවා. ඒ අය අතරින් එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම කරන එක සදාචාරාත්මකවත් නීතිමය වශයෙන් පටහැන ක්‍රියාවක්. ඒ නිසා එහෙම කරන්න එපා කියලා බොහොම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි මේ නගරය රැකගමු. මේ සොඳුරු පරිසරය ආරක්ෂා කරගමු.